පරම්පරා ගානක් එක දිගට දුවන්න පුළුවන්. දශක ගානක් ලංකාවේ පාරවල් හොල්ලපෝ Honda CD90 Bentley. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. Bentley කියන්නේ නිකම්ම නිකන් නමක් නෙවෙයි. 1960 ගණන් වල ඉඳන් ජපානයේ Honda සමාගම මේ සීරීස් එක පටන් ගත්තේ බිස්නස් කියන සංකල්පය ඔළුවේ තියාගෙන. ලංකාවේ අපිට නම් මේක පවුලේ බයික් එක, බිස්නස් එකට උදව් කරපු බයික් එක. මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි කාලයත් එක්ක ලෙඩ නොදී දුවන්න තියෙන පුදුම හැකියාව. බැලු බැලමට හරිම සරලයි. හැබැයි ඒ සරලකම ඇතුලේ තියෙන ක්ලාසික් පෙනුමට අදටත් තරුණ කොල්ලෝ පවා ආදරේ. මේකේ තියෙන ඒ ලස්සන ක්‍රෝම් මඩ් ගාඩ්, රවුම් හෙඩ්ලයිට් එක ඕනම කෙනෙක්ගේ හිත අදිනවා. අද කාලේ ගොඩක් අය මේක ස්ක්‍රැම්බල් එකක් විදියට හරි, කැෆේ රේස් එකක් විදියට හරි මොඩිෆයි කරන්නේත් මේ තියෙන සොලිඩ් ඩිසයින් එක නිසායි. දැන් බලමු මේකේ හાર્ට් එක. මේකේ තියෙන්නේ 85cc air cooled 4 stroke OHC තනි සිලින්ඩර් එන්ජිමක්. මේකෙන් 7.1 PS එකක පවර් එකක් 17500 RPM වලදී දෙනවා. CD 50කට වඩා මේක වෙලස් වෙන්නේ මේකේ තියෙන 4 speed gearbox එක සහ 4 plate clutch එක නිසා. ඒ කියන්නේ 90 එකේ pickup එකයි ඇදිල්ලයි මරු. බයික් එකේ බර කිලෝග්‍රෑම් 80ක් වගේ වෙන්නේ. ඒ නිසා හසුරුවන්න හරිම ලේසි. ට්‍රැෆික් එකේ වුණත් කඳුපල්ලම් වුණත් කිසිම ගේමක් නැතුව දුවන්න මේ එන්ජිමට පුළුවන්. මේක ඇවිල්ලා රේස් පදින්න හදපු එකක් නෙවෙයි. හැබැයි ඕනම පාරක ඕනම බරක් දාගෙන යන්න මේකේ performance ඇති. සස්පෙන්ෂන් ගැන කිව්වොත් ඉස්සරහට ටෙලස්කෝපික් ෆෝක්ස් එන්නේ. පස්සෙට එන්නේ ඩියුරබල් ෂොක්ස් දෙකක්. ලංකාවේ වලවල් පාරවල් වල යන්න මේකේ සස්පෙන්ෂන් පට්ට. බ්‍රේක් විදියට එන්නේ ඩ්‍රම් බ්‍රේක්ස්. 1998න් පස්සේ ආපු මොඩල් වලට ටෆ් අප් ටියුබ්ස් ආවා. ඒ කියන්නේ ටයර් එක ලේසියෙන් පංච වෙන්නේ නැහැ. තෙල් ගැන කතා කරොත් ඉතින් හිනාවක් යනවා. මොකද මේක ඇත්තටම තෙල් බොන්නේ නැහැ. තෙල් ඉඹිනවා කිව්වට හරි. කැටලොග් එකට අනුව ලීටරයකට 60 කිලෝමීටරක් වැඩ කරනවා. ටැංක් එක ලීටර් 6ක් නිසා එකපාරක් ගෙව්වොත් සෑහෙන දුරක් දුවන්න පුළුවන්. ඉතින් ඔයත් මේ බයික් එක පැදලා තිනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. බයික් පදින ඔයාගේ යාළුවාව මෙන්ෂන් කරලා වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තවත් ක්ලාසික් බයික් ගැන දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. සේෆ් රයිඩ්.